මාර ගම්මානක දැන් මට වයින් ඇයි ඇඳලා දැන් මෙහෙට ඉන්නකෝ උඩට යන්න සූත්තා. දන්නවද මේ කොහෙද කියලා? මේ බද්දල තියෙන එක හරිත පාරාදීසයක්. ඊට පායනකොට වගේම ඊට බැහැලා යනකොටත් බලාගෙන ඉන්න පුළුවන්. එක පාට මේදුම් වලින් වැහැලා යන ඒක හරි සුන්දර ඉසව්ව. ඉතින් එහෙනම් අපි යමු. ඒ කොළම කලපාට පිරුණා කඳ මුදුන හොයාගෙන. වෙලාව පාන්දර 1:45යි අපි මේ ඉන්නේ බද්දල කොළඹ බස් එකේ. ඉතින් උදේ පාන්දරම ඇවිල්ලා 7යි කාල වෙනකොට අපි මේඝාකියවලට ආවා. දැන් මේ මේඝාකියවල පිටමාරුව බස් එකට නැගලා ඉන්නේ. පිටමාරුව බස් එක තියනවා කියලා කිව්වේ 7යි කාලට. කොහොම හරි අපි ඒ වෙලාව වෙනකොට මේඝාකියවලට ආවා. හැබැයි අද බස් එක මේඝාකියවලෙන් පිටත් වුණේ 7:40ට වගේ. මොනවා වුණත් ඒක වංගු වලින් පිරුණ හරි ලස්සන පාරක්. වෙලාව 9යි කාලයි. දැන් අපි බස් එකෙන් බස් උපතන්ට වෙලා දැස්ස. කිලෝමීටර් 4ක් විතර පයින් යන දේ කිව්ව පටන් ගන්න නැහැ. ඉතින් අපි පයින් යනවා. අපි ක්‍රීන මවුන්ටන් යන්නේ. මේක ඉවත් මෙති මැරලා තියෙන පාර දිගේ ෆැක්ටරි එක ළඟට යන්න ඕනි කියලා කිව්වා. ගොඩක් වෙලාව තියෙන නිසා තමනවේ හැමල්ටවත් නැහැ. ඒ නිසා අපි පයින් යනවා. චුට්ටක් අවසරයි. ඒ වුණාට සීතලයි. බස් එකෙන් බැස්ස තැන ඉඳලම වගේ ගයිඩ් කරන්න ගොඩක් කට්ටිය කතා කරනවා. එහෙම නැත්නම් කන්ද පටන් ගන්න තැනට වාහනයක ගිහින් දාන්න වගේ. හැබැයි ඉතින් මම නම් කියන්නේ මේක ගයිඩ් කෙනෙක් ඕන ගමනක් නෙමෙයි. හරියම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් ගමනක්. ඒ විතරක් නෙමෙයි බස් එකේ එනවා නම් මෙතන ඉඳලා කන්ද පටන් ගන්න තැනට වාහනයක යනවට වඩා පහින් ඇවිදගෙන යනකොට තමයි ලස්සනම. මේ තේවත මැදින් ඇවිදගෙන යන්න තියෙන පාර හරි ලස්සනයි. ගොඩාක් මහන්සිලා ඇවිදලා යන්න කන්දක් නගින්න වගේ නැති නිසා මේ ටික ඇවිදගෙන ගිහපුවාම තමයි මේ ගමනේ ලස්සන තියෙන්නේ. ඒ පාර දිගේ ෆැක්ටරි එක ළඟ තැනක හිටගෙන ආවම මෙතන මේ පැත්තට හැරිලා යන්න තියෙන්නේ. ආව වෙලාවේ හැටියට හතරම අවසරයි. අවසර කයියා. කිලෝමීටර් එකකට පැයක් අයින් කරලා තියෙන්නේ. අවසරට යන්න ඕන කොහොම හරි. මේක ගන්න තිබ්බා. මම කන්න හොඳ දේවල් නෙමෙයි. වෙන දේවල් හම්බුන්නේ නැහැ. මේක තමයි අපිට හම්බුනේ. මේ තමයි අපිට පළවෙනියට හම්බුන වතුර තියෙන තැන. මෙතන උඩ තියෙනවා වතුර ටැංකි දෙකක් බැඳලා. ගමේ කට්ටිය වතුර ගන්නවා ඇත්ත එකකින්. ඒ නිසා අපි උඩට යන්නේ නැතුව පහලින් චුට්ටක් නතර වුණා උදේට කෑම කාලා යන්න. උදේ කෑම කන්නයි යන්නේ. අපි උදේ කෑම එක රොටියක්. මොකද තිබුණේ නැහැ. රොටියක් කරගෙන යමු. හරි බලන්න මේ. මේ පාරන ටිකක් හේවනයි.
අපේ පැයට කිලෝමීටර් එක අපෑට කිලෝමීටර් භාගයක් විදියට අඩු කරනවා. දැන් යන්නේ පැයට කිලෝමීටර් භාගයක් වේවි. පැයට මීටර් 500ක් ගියොත් දැන්. පහලින් වතුර ගන්න නැතුව ආව නම් මෙතන වතුර ගන්න තියෙනවා. එතන. ඒකට දිශුව නැහැනේ. ඉතින් මේ දලුමඩුව ළඟට ආවහම එතන තියෙනවා වතුර පාරක්. ඒකෙන් වතුර ගන්න පුළුවන්. එතන ගොඩට යන්නේ චූටි අඩි පාරක් වගේ තියෙනවා. ඉතින් තේවත් මැදින් යන එක හොඳ නැති නිසා අපි පාර දිගේම ඇවිදගෙන ගියා. ඉතින් අපි තවම යනවා. බෑග් එක බර වැඩි. මේ පාර වැඩිපුර කැම ගෙනාවා ලේසියෙන් යන්න පුළුවන් කියලා. දැන් ඉතින් ඒ ඔක්කොම උස්සගෙන මීටර් 500න් 500ට නවතිනවා. නැවතිලා ආපහු යනවා. නේද ඔය මේ යන්නේ. ආරක් නෑ ඉතින් අවුව තියෙන තැන්වල වේගෙන් ඇවිදගෙන ඇවිල්ලා ගහක් ගාව නවතිනවා. මොනවාට හරි සනීපයි. මෙන්න තියනවා කිව්ව දොඩංගා. මෙතන ඉඳලා අඩි පාරක් තියෙන්නේ. හරිනේ. දොඩංගිරි තියෙනවා. ඒකෙන් තමයි දොඩංගිරියක් කඩාගෙන යන්න කිව්වේ. දැන් අඩි පාර දිගේ උඩට යන්න තියෙන්නේ. දොඩංගිරියක් කඩාගෙන යන්න කිව්වට දොඩංගිරියක් කඩන්න බෑ. ගොඩක් උසයි. යම්. හා? දැන් ඉතින් මේ තවල් 12ට ඔව්වේ යන්නයි තියෙන්නේ. ඉතින් ඉගිරන්න බැරි වෙලා පැත්ත කන්න. ඉගිරිලා යන්න බලන් ගන්න මේකෙන් අරගෙන ආවා. ඉතින් අපි ආවා. නෑ ආවේ නැහැ. පේන තැනකට ආවා. අන්න අතන යන්න පුළුවන් නම්. අය ගලක් එහෙමද යන්නේ? නෑ යන්න. ඇයි යන්නේ නැත්තේ? යන්න. එහෙනම් ඉතින් මෙහෙන් යන්න. මෙතන උඩින් යන්න බලවන් එදිනේ. අර හෙන් යන්නේ නැතු. කවුරුත් ඉන්න පාටක් නම් පේන්නේ නැහැ. ආවා කිව්වටනේ. හා. ඉතින් එහා පැත්තේ ඉන්නවද දන්නේ නැහැ හැබැයි. බලමු ගිහිල්ලා. ජලාශය ගොඩක් පේනවා. හරි හෙට ගිහින්ම බලමු පේන දේවල්. අපිට මගෙන් හම්බන කෙනෙක් කිව්වා අන්තිමට දොඩංගා හම්බුනාට පස්සේ අඩිපාරක් හම්බෙනවා ඒ අඩිපාර දිගේ යන්න තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා තමයි අපි දොඩංගා හොයාගෙන ආවේ. ඒ අඩිපාර දිගේ ගොඩක් දොර එන්න නැහැ. චුට්ටි දොරක් ආව ගමන් අපිට මේ කඳපන්තිය පේන්න පටන් ගන්නවා. අපි ටී ෆැක්ටරි එක ගාවෙන් හැරිලා මේ දොඩංගා ගාවට එනකම තේවත් වැඩ කරන කටේ ගොඩක් හම්බුණා. වෙලාව 12:00යි. හරියටම ගිනි මද්දානේ. මේ මද්දානේ තමයි අපි මේ කන්දක් උඩ යන්නේ. මේ වගේ පිස්සෝ තවත් ඉන්නවා. හතරින් උඩට යන පාරක් තිබ්බා. කෙටි පාරක් කියලා මේක මහේෂ තමයි හොයාගත්තේ මෙහෙන් යන්න කියලා. අනේ අරසන්න අර බලන්න. වැහි වලාකුළුකුත් තියෙනවා. බලමු පුරුදු පරිදි වැස්ස අපි හොයාගෙන එයිද කියලා. වැස්ස නැතුව ගියපු ගමනක් නෑ මං හිතන්නේ. යන හැමතැනම වැස්ස. හැබැයි අවාට සිරිපාරේ ගියා වහී කියලා බලාගෙන එතකොට වැස්සේ නැහැ. එච්චරයි වැහෙන්නේ නැතුව ගමනක් ගියේ. වහන කම්බලන් ගිහපු ගමන වැස්සේ නැහැ.
හිතේ පිළිමත් දහනේ මේක තමයි හොයාගෙන ආවේ. සනීපයි. දැන් ආවක හොඳයි කියලා හිතෙන්නේ නැහැ එතකොට. හිතෙන්නේ නැහැ. සිග්නල් තියෙනවා. සිග්නල් නැහැ. මෙතන හන්න කොටවල. මෙතන තමයි දෙන්නේ. මේ අපිට පේන විදිහට තන මෙතන තියෙන පාට එක විදිහේ රෝස පාට තියෙනවා, රතු පාට තියෙනවා, කොළ පාට තියෙනවා. මේකනේ හැම ඇවිදගෙන ආවත් අපි හිතුවට වඩා ගොඩාක් කලින් අපි ආවා. ඉතින් අපි එන වෙලාව වෙනකොට මෙතන කවුරුත්ම හිටියේ නැහැ. ඒක පුදුමාකාර ලස්සනක් තියෙන කඳ පන්තියක්. දැන් අපි ඇවිල්ලා ඉන්නේ. අපි යනවනේ මෙන්න මෙතනින් පහළට බැහැලා අර ඈතින් පේන ටිකට. එතන තමයි ටෙන්ට් එක ගහලා හිතාගෙන ඉන්නේ. අල්ලමක් තියෙනවා. එතන පහළට බහින්න ඕනේ. ඔයාලා නෑ බහින්න පුතා මම හිතුවා අමාරුයි කියලා. අහසින් ඉඳලා බැහැගෙන ඉන්නේ. ඉතින් අපි ආවා. අර උඩින් ඉඳලා ඉතින් පහළට බැහැගෙන දැන් අපි හිතාගෙන ආවේ මෙතන මේ කැඩිච්ච තින්නින්ද ඒ හරි ටෙන්ට් එක ගහමු කියලා. එවනට එන්න තැනක් එතන කොන ගොඩ මං චොටකට ගිහින් බලලා එන්න. හැමදාම හැමතැනම පරක් කරලා යන අපි අදාව ගොඩක් කලින්. ඉතින් දැන් ඉර පායනකම් නෑ.
ඉතින් බෑලා යනකම් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් දැන් විඳිනවා. ජීවිතේ විඳිනවා. බිම නිදාගෙන අස දිහා බලාගෙන ඇස් පියාගෙන අස දිහා බලාගෙන ඇස් පියා ගන්න කොහොමද? කරන්න බෑ. අයන්නේ ටිකක් අර උඩහට යන්න. ගිහින් ඉතින් කොහොමද කියලා. එතන වඩා හොඳයි කියලා හිතනවා. ඔඩට යනවා. එතනත් නවතිනවා. අපි යන්න හිතුව තැනකට මෙච්චර කලින් ගියාමයි. කවදාවත් නෑ වගේ වෙන්න ඕන. මලරින් පිරලා තියෙනවා. කාටද වම් පාටට කොළ පාට. රසස්සේ. මාර ලස්සනක් තියෙනවා. අතන වරකට ගෙවනද වෙట్లా. ලොකු හලන්සරකුත් නැහැ. ඒ නිසා අර පහලින් ඉන්නවද මේ පැත්තෙන් උඩට එනවද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. හලක ගොඩක් තිබුණා නම් අර පැත්තේ ගස් තියෙන නිසා එතන කව වෙනවා. එතන හොඳයි. එනකට ලොකුවට වෙනකක් නැහැ. ඒක බහිනකම් බලන් ඉන්නවා. හිදිනවා කියනවා. වයි අඳුරු ගතියක් තියෙනවා. අහස කළු වෙලා. අහින්නයි යන්නේ. මම ගියත් අහනවනේ. වහින්න ඕන. හැබැයි උදේ తీර පායන්න ඕන. ඉතින් මේ විදිහට උසම උස කන්දක් වටට වෙලා ඈත පේන කඳ දිහා බලාගෙන තේ එකක් බොනවා කියන්නේ ඒක පුදුම සැනසිලිදායක හැඟීමක්.
ඉතින් හවස් වරුවක කන්දක් උඩ හමාගෙන යන හොළඟේ හීතල මුහු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා නිදහසේ තේ එකක් එහෙම බේලා අපි කරේ ඈතින් පේන කඳු පන්ති ජලාශයයි අඳුර ගන්න බලන්න කියලා බලපෑක. දවල්ට රැට යන්න හදන්නේ. වතුර මදි වෙද්දන්නේ. ඒක නිසා මේ අර පිටිමැස්සෙන් උයන්න යන්නේ. මෙන්න මේ ආකාරයට තමයි මම පරිප්පු සෝදන්නේ. ඔක්කොම වංගාවන්නේ. පාර මත ගන්නකොට පරිප්පු තියෙනවා. ඒක ගන්න. Carrot down. මේකට මේකට කොහොමද දාන්නේ? නෑ. ඕනේ පාට ලුණු පොඩ්ඩක් තියනමු නේද? මේ තමයි අපේ රෑ කෑම එක. රෑ කෑම කිව්වට දවල්ට රෑට දෙකටම හරියන්න මේක තමයි අපිට කන්න තියෙන්නේ. සමහර වෙලාවට හිතට නිදහසක් දැනුණාම චූටි කාලේ කරපු දේවල් අහවා කරන්න හිතනවා. මේ එහෙම හිත නිදහසේ තිබුණ වෙලාවක්. ඉර වලකවලින් වැහැලා ගියා. හැටයි මට ඒකටම හදගත්ත එකපාර කාලා ඉඳලා තියෙන්නේ. Maisha. වහින්නයි යන්නේ ඉර පායලා තිබුණට වහිනවා. ඉතින් ඔච්චරයි ඉඳලා හිටලාලි වහින්න නැතුව ඉඳලා වහිනවා කියන්නේ ඉතින් හරි ලස්සන නලන්න ඉතින් මම කොතනද වාසනාව තමයි. ඇත්තටම දැන් නම් වහින එකට වගේ කියන්න ඕන අය. දැන් ඉතින් වහිනවා. වෙලාව තම 5ට විතර ඇති අපි මේක තුලට වෙලා ඉන්නවා. වෙලාවට උයගෙන කාලේ ඉවරුණා. හෙට දෙවෙනිකම් වැස්සට හෙට උදේ හැමරකම් බයි. නෝර මේ ඔන්න උලඟට හයියෙන් එනවර. සීද අනේ මේ විදිය බලන්නකෝ. ඉතින් එන වලාකුළු විතර හැංගිලා තිබුණේ. එකපාරට මමුතු එළියක් වැටුණා. ඉතින් ඒ නිසා අපි එළියට ඇවිල්ලා බලනකොට මෙන්න මේ විදිහට එක පැත්තකින් මීදුම ගලාගෙන එනවා. අපිට මොකද වෙන්නේ කියලා හිතා ගන්නවත් බැරි තරම් වේගෙන් මේ දේවල් වුණා. අපි ඒකට කරගන්න යන්නේ. එහෙම උටින් එනවා. මෙහෙන් එනවා. ඒ මීදුම පුදුමාකාර වේගයකින් හරිම අමුතු විදිහට ගලාගෙන ආවා. ඉතින් අපිට වීඩියෝ කරගන්න හිතා ගන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. අපි වටේට කැරකි මොකද වෙන්නේ කියලා බල හිටිය එක තමයි කරේ. ඉතින් අපි හිටපු ටික විතරක් ඉතුරු වෙලා අනිත් ටික සේරම වැහැලා ගියා. මොකද උනේ කියලා හිතා ගන්නවත් බෑ. කොහොම හරි එක පැත්තක විතරක් මීදුම් ගලාගෙන ගිහිල්ලා ඈත පේන්න ඉතුරු වෙලා තිබුණා. ඒ අස්සෙන් ඉරත් හිමින් පැහැදිලිලා පේන්න පටන් ගත්තා. ඇත්තට මේක හරිම ලස්සන පුදුමාකාර සිදුවීමක්.
සබාට අහම මොනවද කියනවා හොඳටම සීතලයි වැස්සක් එනවා කරවනවා අර ගම දුඩින් එක පාරටම අපි වහගෙන අනිත් පැත්තට මීදුන් ටික ගියා එනට මේ කන්ද වැහුන්නේ අර ගම්ම අන්නද දැන් ඒක මන්ට වහිනවා ඇයි අඳලා දැන් හෙට ඉන්නකො උඩට යන්න චුට්ටක් වේවලනවා මේක ගින්නන්න එක තමයි තේරෙන්නේ නැත්තේ අධික සුළං රෑ වෙනකොට පොඩි වැහිබර කාලගණයක් ආවා. ඊට පස්සේ රෑ වෙනකන් හඳ හොඳට පායලා තිබුණා. Good morning. අනා භාගතරි සරේ. දැන් නිදාගත්තා හොඳට සීතල නිසා. දැන් තමයි නැගිට්ටේ. මේ ඉර පාරගෙන යනවා දැන්. දැන් ආස ටික ටික පාට වෙන්න පටන් අරන්. තව ටිකකින් ඉර පායගෙන එයි. තාම හඳ අහසේ දැන් ඉතින් ඉර පායනකම් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ ඉතින් හැමදාම වගේ කඳු මුදුනක ඉන්නකොට හැමින්ම කෙවෙන තප්පර තමයි මේ ඉර පායනකම් බලාගෙන ඉන්න වෙලාව. සීතුම සීතු දෙවරුවක උස කඳ මුදුනකට වෙලා ඉර පායන දිහා බලාගෙන කෝපි කෝප්පයක් බොනකොට ඒකේ තියෙන රස ගෙදරින් දමන කෝපි කෝප් එක දැනෙන්නේ නැහැ. ඈත වැහිලා තිබුණ මීදුම් පටල එක දෙක ඈත් වෙලා ඉර පායන වෙලාවට පරිසරය උණුහුම් වෙන විදිහ විඳින එක ඒක වෙනම අත්දැකීමක්. ඉතින් ඒ නිසාම තමයි ජීවිතේ කොච්චර බිසි වුණත් ඉඳලා හිටලා හරි මේ වගේ උසම තැනකට යන්නේ. අපිට ඕන අපේ ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවන්න. ඉතින් ඒ සැහැල්ලුව සැනසීම තියෙන්නේ මේ සබා දහමත් එක්ක. ඉර පායගෙන ආවට පස්සේ කරන්න තිබුණ පළවෙනි වැඩේ තමයි උදේට කන්නවන හරි හදාගන්න එක. ඉතින් මේ මම හදන්නේ නමක් නැති වීම එකක්. වෙලාවක් තිබුණොත් පස්සේ නමක් දාන්න හිතාගෙන තමයි අපි මේක හැදුවේ. ඉරේරියත් එක්ක නොවෙන පරිසරය කන්දොඩින් හමාගෙන එන හීතල හුලම් විඳින ගමන් ඈතින් පැහැදිලි වෙන පරිසරය දිහා බලාගෙන හිමි හිමින් ඇවිදයි යන එක. ඒ තමයි ජීවිතේ අමතක වෙන්නව නැති මතක.
ඉතින් අපි උදේ කෑම කාලා ඉවරයි. හරි අස් කරගෙන ඉවරයි. දැන් අපි යන්නේ. දැන් කන්දට වෙන්නේ අපි දෙන්න විතරයි. මං හිතන්නේ ඊයර මේක 20ක් විතර හිටියා. දැන් කවුරුත් නැහැ. දැන් ඉන්නේ අපි දෙන්න විතරයි. කොච්චර ගියත් ඉවර වෙන්නේ නැහැ. අතන යනකයි. අපි දැන් රෑ කතා වුණේ නම් උදේ 10ට යන බස් එකට යන්න කලින්ම මෙතනින් යන් කියලා. එහෙම කතා වෙලා හිටියට ඔක්කොම පැක් කරගෙන යන්න ලෑස්ති වෙලා තව චුට්ටක් අහපුව එහෙම ඇවිදලා යන්න පටන් ගත්තට පස්සේ මේ වගේ තැනකට ආවහම යන්න හිතෙන්නේ නැහැ. හිතනට යන්නත් බෑ. හමාරට වෙත් යන හිතාගෙන හිටියේ දැන් වෙලාව 9. 10ට දිනවා කිව්ව බස් එක. ඉගෙන හිතාගෙන යන්න තමයි යන්නේ. හරි. අස්කල් ඉවරයි. ඉවර දැන් ඇටයක්වත් නැහැ. මෙතන තමයි අපි හිටියේ. දැන් ඉතින් යන්නයි තියෙන්නේ. මහේෂගේ අන්තිම හයික් එක ආයෙ නැහැ කිව්වා මාත් එක්ක. අපි බලමු. මොනවාට අන්තිම එකේ හරි ඉර පෑවුවනේ. මෙච්චර කාලයක් මහේෂ යන ගමන් වලට ඉර පෑවුවේ නැහැ. කමන්නේ. අද අන්තිම එකේ හරි ඉර පෑවුවනේ. ඒක ලොකු දෙයක්. සපාදා හොඳටම ආශිර්වාද කරලා ඉන්නේ. එන්න කියලා කියන්නේ. ඉතින් අපි තව කොහේ හරි කන්දක් උඩට මහේෂව බලාත්කාරයෙන් කැමති කරවගෙන ආවදන විතරක් ඉන්නවා කියලා හිතාගෙන ආවට තව ගොඩක් කට්ටිය හිටිය පහළට එනකොට මං හොඳේ උඩ ඉනකොට ගණන් කරාට වඩා ගොඩක් කට්ටිය ඉඳලා වගේ. මොනවානත් මේ වගේ තැන්වල ඇවිදින්න ඕන පරිසරයට ආදරය කරන අය. එහෙම නැත්නම් යන අය පරිසරයට ආදරය කරන්න ඕන. නැත්නම් ඒ තැන් නිකම්ම විනාශ වෙලා යනවා. වෙනකොට මේ ටිකේ බෑගෙන ආවනේ. දැන් නැගගෙන උඩට යන්නයි තියෙන්නේ. ඉතින් අපි නවත්තලා හිටියේ තැන පේන්නේ නැහැ. දැන් ඇවිල්ලා කරා. කොෆි එක හැදෙනකම් බත් කාලා ඉන්නවා.
පළවෙනි වතාවට තමයි අපි ගමනක් ගිහින් එනකොට දවල්ටත් එක්කම කාලා ආවේ. කොහමද ඉතින් අරන් ගිහපු දේවල් ඉවර කරන්නත් ඕන නිසා දවල්ටත් එක්කම කාලා බස් එකටත් වෙලාව තියෙන ඉඳ හැම වෙලේම සමහර මිනිස්සු ඉන්නවා කොච්චර ලස්සන පරිසරයක ගියා නිදාගන්න එකට පළවෙනි තැනවනේ. ඉතින් මේ ඉන්නේ ඒ වගේ මිනිස්සුන්ගෙන් එක්කෙනෙක්. බස් එක කොහෙද යන්නේ කොහොම යනවද දන්නේ නැහැ. එහානිදි. කොහමද අපි මේඝාකේ වලට ඇවිල්ලා මේඝාකේ වලින් නෝරට ඇවිල්ලා තමයි ආපහු එනකොට ආවේ. පැය භාගයකට එකක් වගේ නෝරට බස් එනවා කියලා කිව්වා. කොළඹ බස් එකක් ආපහු එනවා කියලා කිව්වේ හවස 5ට. ඒක නිසා අපි නෝරට ඇවිල්ලා නෝරෙන් ඉඳන් එන්න හිතුවා. ඉතින් කාරු හරි මේ ඉස්සවට යන්න හිතාගෙන ඉන්නවනම් යන්න. අරන් යන දේවල් අහබව අරගෙන එන්න. මොකද අපි යනකොටත් ගොඩක් දේවල් තිබුණා. ගියපු කට්ටිය දාලා ඒ ලස්සන විඳින්න. හැබැයි ඒ ලස්සන රකින්න. තවත් කෙනෙක්ට ඒ ලස්සන දකින්න ඉඩ දෙන්න. ඉතින් විඳ ගන්න හදවත ගහන හැම තප්පරයක්ම